ලෝ ඉපදිලා ගොම් වැඩ කරනකොට කියන්නේ වල් ගති. ඒවා වල් තමයි. මනුස්ස ලෝකයට ගැලපෙන්නේ නැති, තිරිසන් ලෝකයට ගැලපෙන, නිന്ദා අපහාස අගෞරවයන් සිද්ධ වෙන මනුස්ස ජීවිතයේ කෙලෙසන ක්‍රියාකාරකම් දැක්කහම ඒවට කියනවා වල් ගති කියලා. මම මේ ළඟදී දැක්කා වල් ගතියක්. ඒක වැඩිපුර මේ කාන්තා පාර්ශවයේ තිබ්බ වල් ගතියක්. ඒක ටිකක් නිවැරදි වෙලා තියෙනවා දැන්. මම මේ ළඟදී අපේ නායක හාමුදුරනේ බණකට යන්න යනවා මොරගොල්ලාගම පැත්තෙන්. ඒ වෙලාව 1:00ට විතර ඇති. නිකවැකන්ද ජාතික පාසල ගාමින් යනකොට ජාතික පාසල ඇරලා වෙනදා උතනින් යනකොට ඉස්කෝලේ ළඟ බයිසිකල් 50ක් 60ක් විතර තියාගෙන ගෑනු ඉන්නවා. මේ ඊයේ පෙරේදා යනකොට ගෑනුත් නැහැ බයිසිකලුත් නැහැ. ඉස්කෝලේ ඇරිච්ච චූටියෝ එතන නිකවැකන්දේ වැව්තාවල්ලෙන් ගොඩාක් ළමයි යනවා. මට අතීතේ මතක් වුණා අපි ඉස්කෝලේ ගියපු ඉදියම වැව් පිටි මැද්දෙන් වැල්ලේ ආයවල් මැද්දෙන් පයින් ඔය ගඩා ගෙඩි කක ආහුල එහෙම තමයි ගියේ. ඒ ගමන යනවා මෙව්. මෙහා පැත්තේ දකුණු පැත්තේ වැල්ලේ ආයෙන් කොටසක් යනවා, පාර දිගේ කොටසක් යනවා. හරි ලස්සනයි සුදට සුදේ ගෑනු නැහැ. ඇයි ගෑනු නැත්තේ? තෙල් නැති හින්දා. එතකොට තෙල් නැත්තම් දරු සෙනෙහස නැද්ද? තෙල් නැති වෙනකොට දරු සෙනෙහස නැති වෙනවද? දැන් මේ ගෑනු ආවේ දරු සෙනෙහසටලු මේක වරන් යන්න. රැකගෙන සුරක්ෂිතව. ඒකිගේ පාකමල් රිදෙනවා. පොඩි එකා ගෙනියන්න පයින් ආවොත්. පොඩි එකා පයින් යනකොට ඌට රිදෙන්නේ නැහැ. මේකිගේ වල් ගතියට පුතා මේ ඇවිත් හිටියේ. පෝරුවක් විතර දුරකථනයේ කනේ තියාගෙන ජනතාව අමතමින් රට සංවර්ධනය කරන්න මේකී අමතනවනේ ඇවිල්ලා ඉඳගෙන. ස්කූටරේ දෙපැත්තට කකුල් දෙක දාලා ඉඳගෙන මෙවුන්දාගේ තිබිච්ච උද්දච්ච අහංකාර වල් ගතිය. ආය නැත්තම් දරු සෙනෙහස හින්දා ගියා නෙමෙයි. බලන්න ඩීසල් පෙට්‍රල් නැති වෙනකොට දරු සෙනෙහසක් නැති වෙනවා නම් මොකද්ද මේ මානව ලෝකේ? ආන් ඔය වල් ගති තියෙන අය මෙදා ලැබිච්ච මනුස්සකම විනාශ කරගෙන මරණ මංචකයේදී තිරිසන් ලෝකෙට යන්නේ. සත්‍යම කතාව. අපේ නායක හඳුන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවානේ. මේ මනුස්ස ජීවිතයේ කෙලසගෙන මෙතනින්ම බලු භවයකට යන අය ඉන්නවනේ. මම ඕනනම් මෙතන පෙන්නන්නම් 50ක් විතර. ඊට වැඩි ඇති. මැරිච්ච ගමන් බල්ලෙක් හෝ බැල්ලියක් වෙලා උපදින අය මෙතන ඉන්නෝ නැද්ද? පින්නතුනේ යම් ස්ත්‍රියක් තමන් මම මේ බරම තැනින් කියන්නේ මේ අකුසලයේ බරම තැනින් කියන්නේ යම් ස්ත්‍රියක් තමන්ගේ විවාහක ස්වාමියා සිටියේදී ඔහු රවටමින් වංචා කොට රාගයෙන් වෙනත් බිරිඳකට අයිති සැමියෙකු දෙස බලා ඔහුගෙන් සැපපතමින් කායික මානසික වශයෙන් අනියන් සබදතාවයන් මත දිවිගෙවා මරණයට යයිද ඒ මරණින් මතු ඒකාන්තයෙන්ම බල්ලෙක් හෝ බැල්ලියක්. ඒක තමයි ඇත්ත. යම් පුරුෂයෙකු නිත්‍යානුකූල තමන්ගේ බිරිඳ සිටියේදී ඒ බිරිඳට වංචා කොට අඩත්තේට්ටම් කරමින් රිදවමින් පසෙකලා
වෙනත් සැමියෙකුට හිමි බිරිඳකට පෙම් බැඳ රාගයෙන් මුසපත්ව ඇගෙන් සැප පහස පතා රාගිකව හැසිරෙමින් සිට මිය යයිද ඒකාන්තයෙන්ම මරණින් මතු බල්ලෙක් හෝ බැල්ලියක්. ඒකට කියනවා ගති විපත්තිය කියලා. ඒකට ගති විපත්තිය. ඇයි පුතා මරණාසන්න මොහොතේ පේන්න ගන්නේ අර චිත්‍රපටියේ දර්ශනනේ. ඒක මකන්න බෑ. තදින් අල්ලගත්ත එකමයි පේන්නේ. ඔයාලා නිකන් නින්දට ගිහිල්ලා නින්ද යන්න කලින් හුදකලාව ඉන්න වෙලාවට බලන්නකො මොනවද පේන්නේ කියලා. මොනවද ඔයාලට පේන්නේ කියලා හොඳට බලන්න. තදින් හිට ගත්තෙව්වනේ පේන්නේ. ඒකම තමා පුතා මැරෙන වෙලාවට වෙන්නේ. ඊටත් වඩා අසරණ වෙනවා. ඇයි? කන් දෙක මැරිලා, ඇස් දෙක මැරිලා, නාසය මැරිලා, දිව මැරිලා, ශරීරයේ දෙන දැනීම් නැති වෙලා මැරිලා. යටි හිත පමණක් වැඩ කරනවා. යටි හිතේ තියෙන්නේ පෙර අඳින ලද සිතුවම් තමයි. අන්න එව්වා බල බලා සිටියදීම පණ යනවා. ත්‍රාසය, භීතිය, නීච ක්‍රියාවන් කරමින් සිට මියදිච්චි රාගික කෙලෙස් බර මේකාගේ මතු උපත ඒකාන්තයෙන්ම බල්ලෙක් හෝ බැල්ලියක්. ඒ හින්දා පින්නතුනි සංසාරේ පිනට හම්බෙච්ච මේ ගති සම්පත්තිය, මනුස්ස ලෝකේ හම්බෙච්ච උපත, ඒක විනාශ කරගන්නේ නැතුව සුරක්ෂිතව මනුලොව, දෙව්ලොව, බඹලොව අතර සරන්නට, ඒ අතර ශ්‍රේෂ්ඨතම ලෝකය වෙච්චි මනුස්ස ලෝකයෙහි මීටත් වඩා උත්තරීතර ප්‍රඥයෙකු ලෙස උත්පත්තිය ලැබමින් මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් මගඵල පිළිවෙලින් අමා නිවනට යන්න වාග්ය සැලසෙන මිනිස් දහම් වර්ධනය කරන්න. බෞද්ධ දර්ශනය හොඳට බලන්න. ඒකේ පාපයට ඇති ලැජ්ජාව, බය උපදවාගෙන පාපයෙන් අත මිදෙන්න, කුසලයට එකඟ වෙන්න, පින් පිරෙන්නට වැඩ කරන්න, මනුස්සකම මත පිහිටන්න ජීවිතය දිනුව හැකි. බෞද්ධයා එහෙමයි. මිත්‍යා දෘෂ්ටිකයෝ බෞද්ධයෝ නෙවෙයි. බෞද්ධයා සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තයි. ඍජු දැකීමකින් යුක්තයි. සදහැති සිතින් ලොව බලන්නට කැමති. ඒ ශක්තිය ඔබ ලැබුවොත් ඔබේ ජීවිතයේ දිනුව හැකි. නැත්තම් ඔබ මේ මනුස්ස ලෝකයේ කෙලසගෙන ගිහිල්ලා නරකාදියට වැටෙනවා. මේ ලංකාව නරකාදියට ඇදෙන ගුණය වැඩි. අපි චූටි කාලෙටත් වඩා ලංකාව දැන් නරකාදියට ඇදෙන්නේ. හොඳට වඩා පේන්නේ නරක.